ඉතින් බොයිස් ඕ මෙන්න තියෙනවා A15 Pro ආන මේකනේ පොඩින මේ කාඩ් බුක්ස් එකක් තියෙන ඒක අරන්න ඕනේ. මෙන්න තියෙනවා Wake A15 Pro. නයිස් නේ. බොක්ස් එක නම් පට්ටාරණය ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙනවා. බලමු ඉතින් ඇතුලේ ක්වොලිටි තියෙද කියලා. පට්ට ලස්සනයි. Wake A15 Pro. ලස්සන යාළුවෙක් ඉන්නවා. මං ඇනිම් අඳින්න පුරුදු වෙන්න ඕනේ. මේ ෂීට් එක මේක නිකන් කාඩ්බෝඩ් එකේ දාලා තිබ්බේ මම හිතන්නේ අර ඒ කියන්නේ බෝ මේ ග්‍රැෆික් ටැබ්ලට් එක උඩින් තියන්න තියෙන එක. මේ තව OTG එකක් හම්බුණා. දැන් ඉතින් ෆෝන් එකකටත් මේක ගහලා යූස් කරන්න පුළුවන්. අර ෂීට් එක නම් මේ ඒ කියන්නේ අපි ඒක දැන් ටැබ්ලට් එක එළියේ තිබ්බහම අපි එළියේ තියලා යනකොට ඒකට මොනවද ඒ කියන්නේ ප්‍රොටෙක්ට් වෙන්න වගේ තියන්න දැන් සීල් එක කඩමු. සීල් එක කඩලා පෙට්ටිය ඇරලා සිංහබා කියලා ගමු. හරි බලමු. ඔන්න බොයිස්. චීස් කෑල්ල වගේ ලස්සනට තියෙනවා. ග්ලව්ස් එක තියෙනවා. මේක අඳින්න භාවිත කරන්න පුළුවන්. ඒක වම් දකුණ කියලා එකක් නැහැ. ඕන අතට යූස් කරන්න පුළුවන්. මෙන්න තියෙනවා graphic tablet එක Wake A15 Pro. පොඩෙන් මේ තියෙන්නේ පට සෝඳකුත් තියෙනවා. ඔහොම ඉන්න බලන්න මේක. ඕකේ බොයිස් මෙන්න තියෙනවා Wake A15 Pro. නයිස් ඈ. පට්ට ෆීලිං එකකුත් තියෙනවා. මෙන්න දෙනවා A15 Pro එක. මේක අර ඒ කියන්නේ වීල් එකෙන් පට්ට ලස්සනයි. මේකේ කලර් තුනක් තියෙනවා. බ්ලූ එක තියෙනවා, රෙඩ් එක තියෙනවා, බ්ලැක් එක තියෙනවා. මම නම් ගත්තේ රෙඩ් එක. කස්ටමයිසබල් කීස් ටික තියෙනවා. නයිස්. වීල් එකත් පට්ට ෆීලිං එකක් තියෙනවා අර කරකවනකොට එහෙම. මේක පට්ට තින්නේ අර මේක ෆෝන් එක වගේම තමයි ඉතින්. අනික පට්ට ලයිට් සුපිරි. ලයිට් ඒ කියන්නේ වේට් පට්ට. ඒක හැන්ඩල් කරන්න ලේසි. ඒතකොට තව බලමු පෙට්ටි මොනවද තියෙන්නේ කියලා. මෙන්න දෙනවා තව බඩු ටිකක් තියෙනවා. බලමු මේක කේබල් එක තියෙනවා. මේක ඉතින් PC එකට ලැප් එකට වගේ කෙලින්ම ගහන්න පුළුවන්. මේ USB එක පැත්තක් තියෙනවා. මේක කෙලින්ම ඒ කියන්නේ USB පැත්තට තව OTG එක ගන්න ෆෝන් එකකට ගහන්න පුළුවන්. තව nib remove එකක් තියෙනවා මේකේ. මම නම් දන්නේ නැහැ තාම මේ කොහොමද nib remove කරන්නේ කියලා. තව පෙන්න එක නයිස් නේ. පොඩින ගාන්ට ඇදලා ගන්න ඕනේ. සුපිරි වගේ. බලමු. මේකේ බටන් ටික තියෙනවා. අඳින්න ඒ කියන්නේ ප්‍රෙෂර් එක මන්ද බලන්න ඕනේ. ඒක මේකටම දාලා තියෙන හොඳ පොඩි. තව මොනවද තියෙන්නේ? අපි පෙට්ටියම අරන් බලමු එළියට. මේ පෙට්ටිය ඕපන් කරලා ඇතුලේ මොන හරි තියෙද්ද දන්නේ නෑ. මම හිතන්නේ පෙට්ටිය ඕපන් කරන්න තියෙන කියලා. මෙන්න තියෙන තව nib remove එකක් තියෙනවා. මේක
ඇත්තන ගෙන මන්තාම දන්න කොහොද නිප්‍රිමූ කරන්න කියලා YouTube වීඩියෝ එකක් බලන්න ඕනේ. මේක කොහොමද කරන්න හිලට ගහලා ඒගැන තුඩ කඩ නොදක් නෑ එහෙම කඩන්නේ අනි වන්ද බා වන්න ශූරණය කොහොම යස් කරන්න කියලා මැනුවල් එක පොට්ටක් බලන්නත් ඕනේ. තව මොනක්ති තම මැනුවල්ල එක තියනවා ඩ්‍රයිවස් දාන එක තියෙනවා කෙලින්ම මේ ඩ්‍රයිව නම් ඉතින් කෙලින්ම ඩවුලෝඩ් කරගෙන තියෙන සයිට් එකකින් හරිද එච්චර දෙන්නේ මැනුවල් එක ඒක නිවිහන හෙල්ල කියවන්න ඕනේ. ඩ්‍රයිවර්ස් එක්කලින් සයිට් එකෙන් ඩවුලෝඩ් කරන්න පුළුවන්. මේක බලමු ටික යූස් කරලා කියන්නම් කොහොමද කියලා. සුපිරි වැටරියක් කරන්න ඕනේ. මට ඇනිමේෂන් ටිකක් කරන්නත් ආසයි. බලමු. ගේම්යක් කරන්නත් බලන්න ඕනේ. ඒකට මම දන්නේ ගේම් හදන විදිහ. පොඩ බලන්න ඕනේ. 4 to 6 days later. ඉතින් බොයිස් මම දැන් මේක ගේන්නේ දවස් 4කට 5කට විතර පස්සේ හරිද? ඕගොල්ලන්ට පේන දෙයට මම මේකක් ඇඳලා අර ඇන්ඩෝ එකේ ඇන්ඩෝනේ ඇන්ඩෝ එකේ තියෙන අර මේ කෙලිම K2SO අර කෙලිම මේ යකාව අර උස්සගෙන මේ එන සීන් එක ෆීල්ඩ් එකකට වගේ යාන් එක ඇඳලා තව මේ දැන් මම මේක අඳිනකම ඉන්නේ මෙන්න මේක තව හූ මේක නෙවෙයි මේක තමා මේක මේ මිනිස් රූප අඳින්න පොඩ්ඩක් අවුල් හරිද ඒක හින්දා මේ ඒක එන්න ඇද පොඩ්ඩින්න අඩෝ අර ගියානේ ඒක මට ආය හදන්න වෙයිද මේක සේව් කරේ නැද්ද ඊයේ කොහොම හරි මේ දැන් මම මේක ඇඳ හිටියේ මේක මං බැලුවේ දැන් මේ කෙලින් මොනවත් කියන්නේ මිනිස් රූප මොනවත් නැතුව අඳින්න මැන්ඩලෝරියන් එකේ මේ ග්‍රෝග් හරිද ඒක තමයි ඇඳ හිටියේ මේක අවුලක් නෑ යූස් කරපු එක්ස්පීරියන්ස් එක ගැන කියනවා මෙන්න මේක හරිද මේ පෑනේ පේනවද දන්නේ මේ තියෙන බටන් දෙක හරිද මේක සේරම කස්ටමයිස් කරේවි මේකේ බෝඩ් එකේ තියෙන බටන් ටික සේරම කස්ටමයිස් කරේවි මේ ඒගොල්ලෝ මේ සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා අර මේ පොඩින් මේ මෙන්න මේකේ හරිද මේක ඒ කියන්නේ ඒක අර යුනිවර්සල් සොෆ්ට්වෙයාර් එකක් වගේ එකක් ඒ කියන්නේ එකයි බාන්න තියෙන්නේ ඒකේ ඕගොල්ලන්ට වර්ෂන් එහෙම තෝරන්නේ නැහැ කෙලින්ම එකයි බාන්න තියෙන්නේ ඒක බෑවට පස්සේ මේ ඒක ඔටෝ ඒ කියන්නේ ඩිටෙක්ට් කරගන්නවා මොකද්ද මේ කනෙක්ට් කරලා තියෙන්නේ කියලා ඉතින් ඕගොල්ලන්ට පේනවද මේකේ මේ කෙලින්ම සේරම් බටන් ටික මේ මැප් කරයි හරිද මේ හරිද මේ වැඩි කියන්නේ මේක මට ඒක ෂුවර් නෑ මේ පෑන කෙනෙක් වෙන්නේ පෑනේ මේ අඳිනකොට හැම වෙලාවම මොකක් හරි බටන් එකක් එබෙනවා ඔබ මට ආයෙක තමයි පොඩ්ඩක් අවුල හරිද මේ ඒක ඕගොල්ලෝ මොකක් කර වෙන මේ පෙන්න පෑන තියෙන ඒක ඕගොල්ලෝ යූස් කරන්න තව වැඩි කියන්නේ මේක මේ සමහර වෙලාවට හරිද ෆොටෝෂොප් එකේ අවුලක්ද දන්නේ මේ මං නිකන් ඒ කියන්නේ දැන් මේකෙන් හරිද මේ වීල් එකෙන් මේකේ වීල් එක දෙනවා වීල් එකෙන් මේ සයිස් එක වෙනස් කරයි මේ සයිස් එක වෙනස් කරලා අඳින්න පුළුවන් හරිද මේ හරි ඒත් වැඩි ගන්නේ දැන් මේක ලොකුවන්නේ සමහරලාට දැන් අර පොඩි කරලා අඳිද්දි එහෙම දැන් ඇදෙනවා මේ මේකේ පොඩ ඉන්න මේකේ මේ තව කියන්නේ මේකේ ඩිලේ එකක් තියෙනවා අර කියන්නේ එහෙම යනකොට අර මේ දැන් මෙතන කෑල්ලයි මෙතන කෑල්ලයි නෑ ඒ කියන්නේ අර පොඩි ඩිලේ එකක් තියෙනවා අර ඒ කියන්නේ රෙස්පොන්ස් ටයිම් එකේ කොහොම හරි ඒකයි මේ දැන් මේකේ පොඩි කරලා මේකේ මම හිතන්නේ ඒක ෆොටෝෂොප් එකේ අවුලක්ද කොහෙද මට ෂුවර් නෑ
දැම පොඩි කරලා අඳිනෝ කියලා අන්දලා සමහරලාට එන්නේ එක මේ වෙන පාටකට මාරු කරලා අදිනකොට ඇඳෙන්න ඊට පස්සේ ලොකු කරලා ඔහොම කරලා මේ මංහිතන්නේ මහිතන්න මේක මේ අනිවන් ෆොටෝෂොප් එක අවුලද්දකොද ලොකු කරලා ඇඳලා ආය පොඩි කරහම තමා මේ ඒක හරියන්න ඒක මට ශුවරණ එක මේ ෆොටෝෂොප් එක අවුලද්ද මේක අවුලද්ද කියලා වෙන යස් කරනකොට නම් මයිති වෙන යස් කළේ නෑ වෙන සොෆ්ටය මනවත්තර මේ මේ මයිකලසොෆ් පේන්ට් එක යන් දෙකක් ඒක තියත් දන්න ඇව පොඩ්ඩන්න බල ඒක පොඩින මොකේද තියෙන කියලා මට මත්ත කනය මේකද කොහෙද අවුම මේක මයිකරසොෆ් පේන්ට් එක ඇන්ද හරි අර පේන විදියට කෙලිම ජල්ලලා තියෙන දීරම මේක මයිකරසොෆ් පේන්ට් ඇන්ද මේක කෙලිම ෆොටෝෂොප් එක ෆොටෝෂොප් එක පට ඇන්දහෙගෙන ගැන ලියලිය දදායි එතකොට සුපිරිට අඳන්න පුළුවන් කොමර මිනිස් රූ පැවිදි කෙල වෙනෝ සේරම හරිද මට තාම හරි නෑ එක ඒගැන එක හරණ ඒගැන මේ අර පික්සල්නේ ඒගැන පොඩි කරලා දෙදි කොහොමත් කැතා එතකොට ඉතින් මේක තම එක්ස්පිරියන්ස එක අවුලන්නෑ කියන්ඩ තරම් වරදක් නෑ හොඳ රෑන්දෙනවා ඔව් මේක හරිද දැ මේකයි දැ මෙතන මේ ලයිට් තුනත්තිය හරිද ඒගැන පව එකයි පෙන් එකයි කීස්සලයි දැන් කිය එකක් වුවනක ලයිට්ට පත්වනවා පෙන් එක නිකර එකන බෝඩ් එකට ගෙනහම පෙන් එක එකන පෙන් එකින් බෝඩ් එක අඳිනකොට පෙන් කියන ලයිට්ට පත් වනවා මට හිතාගන්න වැරු හිටිය මේ යකු පෙන් එක බැට්ටියක් වත්තියද කියන්නේ කියන්නේ ආංහය වෙන්න කියලා මහිතන මේක නිකාර ටච් සෙන්සිටික මොක්කර සින්නයක් ඇත්තර කියන ඒගැන පෙන් ඕන පෙන්න්න ටච් කරනකොට නිකාර පෙන් එක මේ ලයිට්ට පත්වනවාගේ කොහමරි මේ බෝඩ් යන සුපිරි හද ටැබ්ලට් සුපිරි A15 Pro එක වෙයික්ලගේ මේ තයකත් තිබ්බ A50 එකට වඩා A15 Pro එක මාරුල්ලු අන්න ඒක හිද තම ගත්තේ අනික මේක ඔෆ එකත් තිබ්බා අනිවාරෙන් බලන්න එකන් නිකං ගන්න එපා මේ ඔෆතේදි ගන්න හරිද නිකං ගද්දි එකන ඔයාට මේ ගොඩම්ම හදිස්සිනම් වගේ නම් මේ ගන්න මේ එවුනාට හදිසි නැත්තා ඔෆ එකත් තියෙනවද බල්ලා ඔෆ එකත් තිබ් බොක් ගන්න හරි මේක හරිද ඔෆ එකත් තිබ්බ 5000 අඩු කොහොමර යන්න ඒක හින්ද තම මම එක් ගත්තේ මීට කලින් හරිද අවුරුදු දෙකකට අවුරුද්ධකට විතර කලින්ද අවුරුදු එකමට්ටකට විතර කලින් මේ ආවා 16,000 මේක මේ ප්‍රයිස් එක විස්සා ප්‍රයිස් එක විසා මේ අවුරුදු එක හමාරකට විතර කලින් ආව 16,000කට ඉගැන ඒ දස්සමට ගණ්ඩ පුළොන්න ඉට පස්සේ තම බලාගනිද ගත්තේ ඉතින් මේ සුපරි බෝඩ් හරි කියන බාජෙට්ට හරියන්න සුපරි බෝඩ්ඩය සුපරි ටබ්ලට් ඉතින් වෙන ඉතින් කියන්න නම් දෙන්න සුපරි හර එන ඔයාලාගාව බෝඩ්ඩ එකන ටැබ්ලට් මේ 15 Pro එක තියෙනවාද ඕගොල්ලයි කෙලෙ මර එක්ස්පිරියන්ස් එක් කොහොම වා ගාව දැන්ටම තියෙනවාගේ එක්ස්පිරියන්ස් එක් කොමදවා ගන්න හිතන් ඉන්නවාන මං හිතනවා මේක හෙල්පයක් වෙයි කියලා එන ස්ටේසම්